දැන් අයියේ කියනවා මට తాවකාලිකවලු මේ ආරක්ෂාව දීලා තියෙනවා. එහෙමනම් දැන් මේ වෙඩි කන්න ඉන්න මිනිහා මම මේ අබේදාන ලැබිලා නේද මං ඉන්නේ මේ. මේක අයින් කරන්න පුළුවන් ඕන වෙලාවක. දැන් මේ මොහොතේ කතා කරනකොට අයින් කරයි. අයින් කරයි කියලා මං කවදාකවත් වැඳගෙන යන්නේ නැහැ. අනේ මට දෙන්න. කෙඳිරි ගන්නෙත් නැහැ. රන්සිනා දෙන්ටා රන්සිනා ලක්ෂ 160ක් වටිනා රන්කාසි දිනපතා දිනා ගන්න. මම මේක ආවේ මේ වගේ දේවල් කිසිම දේශපාලකයෙකුට කිසිම මිනිහෙකුට වෙන්න එපා කියන පණිවිඩය දීලා යන්න ආවේ මේ. කිසි දවසක වරදවා හිතන්න එපා මේ බයෙන් ආපු ගමනක් කියලා. ඒ නිසා මට මේ වෙලාවේ කියන්න දෙන්න මම ව්‍යාපාරිකයෙක්. එයා කියලා තියෙනවා කූට ව්‍යාපාර කතන්දරයකුත් කියලා තියෙනවා. පොලිස්පතිතුමා මගේ ව්‍යාපාර ගැන මම 89 ව්‍යාපාර පටන් ගත්තේ පොලිස්පතිතුමා. කළුතර දිස්ත්‍රික්කයේ හරි ලංකාවේ හරි 10-15 දෙනා අතර මාත් තියෙනවා ආදායම් බදු ගෙවන පුද්ගලයෙක් වශයෙන්. පාර්ලිමේන්තුවේ වත්කම් බැරකම් දුන්නාම ඒක ඒගොල්ලෝ තේරුම් ගන්න නැති. ඉතින් වරදක්ද ඒක? මම අවුරුදු 89 ඉඳලා ව්‍යාපාර කළා. ව්‍යාපාර ජාලයක් එහෙම ඇති කරපු මට කළු පැල්ලමක් එකතු කරා. අපි ඒකට විරුද්ධව නීතිමය කටයුතු කරනවා. බලන්නකො මේ මවනවනේ මාව පාතාල කල්ලිත් එක්ක සම්බන්ධ කරලා ගස්ඨනයක් ඇති කරන්න. ශාන් අරෝජ් ජයසිංහ කියන්නේ අලුත් එක්කෙනෙක් නෙමෙයි අපේ ගෙවල් අපේ නගරේ ඉන්න කොළු පැටි. පිටරට ගිහිල්ලා ඇති. මම අද තමයි දන්නේ මේ මාව මෙයත් එක්ක පටලවලා කියලා. මේක හදන්නේ අනියමෙන්. එතුමාමයි මාවයි ගස්ඨනය කළා. එක්කෝ පොලිසියට කරන්න බැරි දේ පාතාල කල්ලි වලට ගිහිල්ලා කරන්න හදන්නේ. මොකද මම කරපු වරද? විපක්ෂයේ දේශපාලනය කිරීමද මේ වරද? නිසා මෙහෙම වෙන්න දෙන්න බෑ. ඒක කියලා යන්න තමයි මම මේකට ආවේ. දැන් අද මේ කතා කරන මොහොතේ මගේ සජමේ මූලස්ථානේ තට්ටු 6ක උඩන කියලා මතුම නගරේ තියෙනවා. ඒකේ STF එකයි එයා ෆෝස් එකේ ඇහිලා ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා මේ කතා කරන මොහොත. ඒ වගේ පාතාල කල්ලිත් එක්ක කටයුතු කරන මම නම් එහෙම අනීතිකව කටයුතු කරනවා නම් මේ මිනිස්සු මගේ ළඟට එයිද මගේ ව්‍යාපාර කරන ගොඩනැගිල්ල පාවිච්චි කරන්න. හොඳම සහතිකයක් අද මේ කතා කරන මොහොතේ පොලිස්පතිතුමා මතකුම් පොලිසියට ගිහලා පරීක්ෂා කරන්න මෙන්න මෙහෙම ට්‍රේනින් එකක් සිද්ධ වෙනවද නැද්ද කියලා මේ ස්ථානේ. පොලිස්පතිතුමාට තියෙන හිතේ අමාරුව තමයි අපේ ගමේ මිනිස්සයානේ ඈ. ඉතින් ඒ නිසා අපි සන්තෝෂ වෙනවා රාලාමි කෙනෙක් වශයෙන් සේවයට ගිහලා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පතිවරුන්ට යෑම පිළිබඳව අපි සන්තෝෂ වෙනවා සහ සුබ පතනවා. නමුත් කතානායකතුමා හරහා නීත්‍යානුකූලව මට ආරක්ෂාව ගැනීම පිළිබඳව එයාට මොකක් හරි ලැජ්ජාවක් හරි එහෙම නැත්නම් පසුතැවීමක් කර තියනවද දන්න නීත්‍යානුකූල මාර්ගයේ යෑම වැරද්දක් නම් මම එයාගෙන් සමාව ගන්නවා. හැබැයි ඒක හරි ක්‍රමයට ගිහින්ද මම සමාව ගන්න යන්නේ නැහැ. ඕනනම් දැන් යනකොට අයින් කරන්න. කෙඳිරි ගහගෙන එන්නේ නැහැ. අභීතව මුණ දෙනවා පපුව දෙනවා වෙඩි තියන්න. මේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් වෙඩි කන්නේ. වෙන මොකක්ද කළා එහෙම නෙමෙයි.